හායි ළමයි. ඉතින් ඔයාලත් පරිස්සමෙන් ඇති හොඳින් ඇති කියලා මං හිතනවා. වොයිස් ඕවර් එක කරද්දිත් ඔයාලට මගේ වටපිටාවෙන් ශබ්ද එන්නේ නැති කට්ටිය කතා කරනවා. ඒ මොකද අපේ ගෙවල් වල වටේම කට්ටිය ගොඩක් යට වෙලා ගෙවල් වලට ගොඩක් ඒ කියන්නේ වතුර පිරලා ගෙවල් ඇතුළේ ඉන්න බැරි තත්ත්වයක් වෙලා තියෙන්නේ. ඒකින් හින්දා වහල පහලින් ඔක්කොම අය අපේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ. උදේ ඉඳන්ම වැස්ස තිබුණා. ඊ පටන් ගත්ත වැස්ස තාම අඩු වුන්නේ නැහැ. ඒ කියලා කියන්නේ මම මේකේ වොයිස් කරන්නේ 29. මේ මුල්ම වීඩියෝ ක්ලිප්ස් ටික මම කරේ 27 වෙනිදා. එදා කලින් 26 වෙනිදා පටන් ගත්ත වැස්ස තාම ඉවර කරලා තිබුණේ නැහැ. පොඩි හිරි පොද වගේ තමයි 27 දවස් පුරාවටම වැස්සේ. ඇත්තටම විශ්වාස කරන්න ළමයි ගම්පහ කියලා කියන්නේ පොඩි හිරිකඩ වැස්සත් අර යට වෙන පැත්තක්. නමුත් මගේ මේ අවුරුදු 20ටම මම දැකලා නැහැ මේ වගේ ගම් වතුරක්. ඔයා කියන්නේ මුළු පළාතම යට වෙලා තියෙන ගම්පහ කියලා ටවුන් එකක් තියෙනවද කියලා හොයාගන්න බැරි තත්ත්වෙට. මේ ඔක්කොම ක්ලිප්ස් ගත්තේ මම 27 වෙනිදා. ඉතින් ඒ වෙනකොට එච්චරම අර කොච්චර අනතර වගවල තිබ්බත් අර වැඩි ඉතින් ගාණක් ගත්තේ නැහැ. එච්චරම ගම් වතුර මීට කලින් ඇවිල්ලා තියෙන ලිමිට් එකක් තියෙනවානේ. ඉතින් අපි හිතුවේ ඒ ලිමිට් එකට වඩා චුට්ටක් වැඩි වෙයි. එහෙම කියලා තමයි අපි හිතාගෙන හිටියේ. ඉතින් 27 වෙනිදා අපි එහෙම ලොකු ඒ කියන්නේ බරපතල කමක් ගත්තේ නැහැ. ඉතින් හොඳම වැඩේ කියලා කියන්නේ ඊට දවස් 4කට 5කට කලින් අපේ ගෙදරට දොරත් ගලවලා තිබුණේ. අලුත් දොරක් දාන්න. ඉතින් අම්මා කොහොම හරි බැලලා ඉවර වෙලා මේ 27 වෙනිදා අපේ දොර හයි කරගත්තා. නැත්තම් ඔයා විශ්වාස කරන්න අදටත් ඒ කියන්නේ අද 29 වෙනිදා දොර තිබ්බ නැත්තම් මාර විදිහට අපිට අපි අසරණ වෙනවා. ඒ කියන්නේ පූලං එනවනේ ගේ ඇතුළට. ඉතින් මං ගොඩක් TikTok එකෙන් ඒ වගේම ඔය social media වලින් දැක්කා FB එකෙන් වගේ දැක්කා මිනිස්සුන්ට වෙලා තියෙන දේවල්. ඇත්තටම හිතා ගන්න හරිය අමාරුයි. ජායල ලේක් සිටි එක මගේ බොයිෆ්‍රෙන්ඩ් ඉන්නේ එහෙ. ඉතින් මුල් ලේක් සිටි එකම වගේ යට වෙලා තිබුණා. ජායල ටවුන් එක. එතකොට ජායල පොලිසිය හොයන්නවත් බැරි තත්ත්වයට යට වෙලා තිබුණා. ඒ වගේම ජායල පාර්ලිමේ මොන හරි ඉරිත් ඇලිලා කියලා ආරංචියකුත් ආවා මේ අවස්ථාව වෙනකොට. ඒ කියන්නේ 29 වෙනකොට. ඉතින් මට thank you කියලා කියන්න ඕන පිරිසක් ඉන්නවා මගේ WhatsApp එකේ. මගේ orders ඒ කියන්නේ මගෙන් orders place කරපේවා ටිකක් පරක්කු වෙයි කියලා මම status එකක් දාලා තිබුණා. ඒ වගේ වීඩියෝ එකක් දාලා තිබුණා. ඒවා දැකලා මගෙන් ගොඩාක් කට්ටිය ඒවා විශ්වාස කරන්න මගේ customers-ලා අපේ අහල පහල ඉන්න කට්ටිය මගෙන් ඇහුවා කෑම තියනවද වතුර තියනවද නැත්තම් ගෙනත් දෙන්න හරි යන්නේ. ඒ වගේ හොඳ මිනිස්සුත් ඉන්නවා. ඒ වගේම රටේ තියෙන තත්ත්වේ චුට්ටක්වත් තේරුම් ගන්න බැරි මිනිස්සුත් ඉන්නවානේ. මන් දන්නේ ඒගොල්ලෝ social media use කරන්නේ නැද්ද නැත්නම් එයාලට ගම් වතුර එන්නේ නැද්ද? අනේ මන් දන්නේ මට තේරුම් ගන්න බෑ. සමහර මිනිස්සු මගෙන් අහනවා හෙට ඕඩේ ගෙනවද හෙට ඕඩේ ගෙනවද මෙච්චර ගම් වතුර ගලලා තියෙන මොහොතක. ඒ කියන්නේ ඕනතරම් නිවුස් යනවානේ. ඉතින් social media නැති වුණා TV එකෙන් හරි දකින්න පුළුවන්නේ. ඉතින් මේ තියෙන්නේ මම රෑම ඔක්කොම මගේ තිබුණ ඕඩර්ස් පැක් කරා. ඉතින් තව 2-3ක් ඉතුරු වෙලා තිබුණා මට පැක් කරන්න. මගේ පොත් වගේකුයි තව මගේ ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකේ තව ඇඳුමකුයි වගේ. ඉතින් කෝකටත් එක මම ඒවත් පැක් කරලා තිබුණා. තියලා මම කෝල් කරා රයිඩර්ස්ලට කුරියර් සර්විස් වලට කෝල් කරා. ඒ වුණාට මමත් තේරුම් ගන්න ඕනේ මොකද වටේම යට වෙලා රයිඩර්ස්ලට එන්න විදිහක් නැහැ. ඉතින් මං කස්ටමර්ස්ලාට බල කරන හින්දාම තමයි කතා කරේ. ඊට පස්සේ කිව්වා එන්න විදිහක් නැහැ කියලා. ඒක ඒගොල්ලන්ට ඇත්තටම සාධාරණයි. මොකද අපේ ගෙදරට එන්න විදිහක් ඇත්තේම නැහැ. ඉතින් ඒ ගැන දැනුවත් කරලා මම ආයෙමත් වීඩියෝ එකක් TikTok එකටයි මගේ WhatsApp status වලටයි දෙකටම දැම්මා. ඉතින් ඒක බලලා තේරුම් ගනී කියලා මම හිතනවා ඔයාලා. ඉතින් මං අද තමයි වොයිස් එක කරන්නේ. මේ ක්ලිප්ස් ඔක්කොම 27 මම කිව්වා වගේ. ඇත්තටම 29 වෙද්දි මේ තියෙන සිටුේෂන් එක නෙමෙයි තිබුණේ. මම හිතුවේවත් නැති විදිහට මාර විදිහට යට වෙලා තිබුණා. අපේ එහා ගෙදර ඉස්සරහා පැත්ත ඔක්කොම කියන්නේ තනිකරම මිනිස්සු මං වගේ දෙන්නෙක් උස්සට වගේ වතුර තිබුණා. මේ තියෙන්නේ 28 වෙනිදා. 28 වෙනිදා තමයි අපිට ගොඩක්ම වහින්න පටන් ගත්තේ. 28 කියන්නේ දවසෙම එක දිගටම වැස්සා. ඔයා කියන්නේ මාර විදිහට වැස්ස නතර වෙන්නෙම නෑ. නිකන් තප්පරයකටවත් නතර වුන්නේ නෑ හුලං. ඉතින් මේ තියෙන්නේ 28 වෙනිදා මම ගත්ත වීඩියෝ ක්ලිප්ස් වගේක්. ඔයාලට පේනවා ඇති උදේ බලද්දි වතුර තිබුණේ නැහැ. පැය 2-3ක් ඇතුළත මේ වගේ මාර විදිහට යට වෙලා තිබුණේ. හවස් වෙද්දි මීටත් වඩා යට වෙලා තියෙනවා. ඒකල කියන්නේ හිතා ගන්න බෑ පැය 2-3ට මාර විදිහට ලොකු වෙනසක් තිබුණේ. ඉතින් අදට මම මේ වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලත් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. බයි බයි ජෙසුපීටයි.